ඔන්න පේනවනේ අපේ අන්ධ භක්තියේ තරම. ඔන්න ඔමයි අපේ උපාසකම්මලා බල්ලන්ට වඳින්නේ. බලන්න ෂෝක් කියලා පේනවනේ මරුනේ. බුදුහාමුදුරුවෝ පැත්තලා දැන් බල්ලට තමයි සාදු සාදු කියන්නේ. අනේ මුන්ගේ දහම් අප්පිරියයි උපාසකම්මලාගේ හැදලී. සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති නේද අපේ ලංකාවේ උපාසකම්මලාගේ තරම ඈ. ඉතින් අර බල්ලෙකුට නේද බං අර සාදු කී වැඳ වැඳ යන්නේ පාරේ. ඉතින් අනේ මන්ට තේරෙන්නේ අපේ මිනිස්සුන්ගේ තියෙන මේ ආගමික භක්තිය නේ මේක අන්ධ භක්තියනේ තියෙන්නේ. දැන් බුදු සාසනය ඇතුලේ ඔහොම විකාරයක් කරන්න අවස්ථාවක් තියනවාද? මේ කොහත් නැති බල්ලෙක් ඇවිල්ලා ඉතින් අර හාමුදුරුවෝ කෙනෙක් එක්ක යනවායි කියලා ඉතින් බල්ලා පස්සේ ගිහිල්ලා දුව බල්ලාගේ නැට අතක ඇඟතක සාදු කිය මහපාර නටන දෙයක් තියනවාද? නෑ. ඉතින් මෙහෙම මිනිස්සු තමයි දේවාල ආශ්‍රය ගිහිල්ලා මුළු ජීවිතේම නැති කරගන්නේ. ඉතින් කොච්චර තේරුම් කළා කිව්වත් සමාජය දැනුවත් නැහැ. අපේ මිනිස්සු ආගමකින් අන්ධ වෙලා ඉන්නේ. මොනවා හරි දෙයක් ලැබෙනවා කියනවා නම් ඒ තැන් වල ගිහිල්ලා ලගිනවා. ඉතින් මේ වෙලාව තියෙන සැලලට මේ සවාරියේ වැඳුම් පිදුම් කරන එකක් නෙවෙන්නේ. දැන් කත්නෝරුවේ හැමදෙරේ රැල්ල ඉවරයි. දැන් යන්නේ සාම රැල්ල. මේ රැල්ලේ ගියා කියලා වැඩක් වෙනවද නැහැ. කිසිම වැඩක් වීමක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සුගේ හිත තුළ කොයි මොහොතකවත් සාමය කියන එක සංහිඳියාව කියන එක ඒ දේවල් නැහැ. ඒක නැති තාක්කල් කොයි මොහොතකවත් බලාපොරොත්තු වෙන දෙයක් ස්ථාවරව වෙන්නේ නැහැ. දැන් ඔය වැඩම කරන හාමුදුරුවෝ පවා කියන මිනිස්සුන්ගේ මේ හැසිරීම නොකලපෙනවා කියලා. පාඩුවේ ඒ ගමන බිමන යන්න ඉඩ දෙන්න කියලා. අපේ මිනිස්සු ගිහිල්ලා අර හාමුදුරුවන්ට ඕනට වැඩිය උපසත්කාර කරන්න යනවා. එතනින් වෙන්නේ ඒගොල්ලොන්ට යන ගමන සාර්ථක කරගන්න බැරුව යනවා. ඉතින් මේ බල්ලටත් දැන් පාරක බහලා යන්න බැසත්තර පත් වෙලා තියෙන අපේ මිනිස්සු ගිහිල්ලා බල්ලා වතක වදින්න පුදන්න ගත්තා. දැන් ওই බල්ලා ඇමරිකාවේ ගියා කිසි ගාණක් තිබුණේ නැහැ. මීට කලින් ඇමරිකාව පැත්තේ රවුම් ගැව්වා කිසි මවුලක් තිබෙන්නේ නැහැ. බල්ලා බල්ලාගේ පාඩුවේ ගියා. ඉතින් අද වෙලා තියෙන්නේ බල්ලා ගෙනාවා මාකට් එකක් කරලා අද ආවා විතරයි අපේ මිනිස්සු ගිහලා පොලිමේ ගිහිල්ලා කේල්ලතු දාලා හාමුදුරුවන්ට කරු කරනවා වගේම බල්ලට ගිහිල්ලා අතක වදින්න ආරම්භ තියෙනවා. ඉතින් තේරුමක් තියෙද? දැන් මොකද්ද මේකේ දැන් ඔය ගිහිල්ලා බල්ලට වැඳලා ලබා ගන්න හදන මොකද්ද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? ඉතින් මේ අන්ධ භක්තික කමෙන් ගැලවෙන්න. ඉතින් බුදුදහම තුළ ඔහොම දේවල් නැහැ. ඉතින් සාමයේ සංකේතයක් විතර බල්ලව ගන්න බෑනේ. බල්ලා කොහොම හරි ඒ හාමුදුරුවොත් එක්ක වැඩම කර මේ පාරේ ඒ වැඩම කරන හාමුදුරුවොත් එක්ක බල්ලා ගමන යනවා. ඉතින් ඔයගොල්ලෝ බල්ලට ඕනට වැඩිය සලකන්න යන්න එපා කියන තමයි කියන්න තියෙන්නේ. ලෝකෙට විහිළුවක් වෙන්න එපා බල්ලව ඉඹ වදින්න ගිහිල්ලා. මීට වැඩිය කියන්න දෙයක් නැහැ. ඉතින් කියනවා නම් කියන්න වෙන්නේ ඉතින් මීට ටිකක් සැරට කියන්න වෙනවා. අපේ මිනිසුන්ගේ මේ අන්ධ භක්තිය පිළිබඳව මෙතනින් ගැලවෙන්න. මෙතනින් ගැලවිලා මිනිසුන්ට මේ ඔළුවක් තියෙන හිතන්නනේ. බල්ලගෙන් මොනවද දෙන්න වෙන්න දෙන්නේ. හාමුදුරන්ට වැඳුම් පුතුම් කර කමන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකත් ඉතින් අර රැල්ලට නෙමෙයි. ඔතන ඔය හාමුදුරුවෝට දිග දාලා නැමිලා පෙරලිලා වැඳයි කියලා ඇති දෙයක් නැහැ. තමන්ගේ හිත තුළ කිසිම ධාර්මික භාවයක් නැතුව ඉන්නවනම් කිසිම වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මිනිසුන්ගේ හිත හැදෙන්න ඕනේ. සාමපාද යාත්‍රාවක් ඒගොල්ලෝ හාමුදුරුවෝ විදිහට ලෝකේ පුරා යන එක, වැඩම කරන එක. ඉතින් මිනිස්සු තේරුම් ගන්න ඕනේ මෙතනින් අර්ථවත් දෙයක් දන ලෝකෙට දෙන්න. එහෙම නැතුව රැල්ලට ගිහිල්ලා නිකන් මේ බල්ලෝ වඳින ගන්නට මේ බුද්ධහම පහත් කරන්න එපා කියන ඉල්ලීම කරනවා. ඉතින් සුබ රාත්‍රියක් හැමෝටම උත්සන්නයි.